මැටි නම් හම්බුණා. අද වතුර හම්බෙයිද? නේ අරුනේ. ඒ හොරගෙඩි සෙට් එක අද මට වතුර හම්බෙයිද? ආයි බෝවන් වාසනාවන්. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අර ගල කඩන්න ගත්ත අයිනේදී මට හිතෙන්නේ ඒක සුදු කිරවනා ගලක් කියලා. ඒ ගලේ වතුර ගැලවිලා එනකොට අපේ සීයක රැවුල කපන දැලිපිහිය වගේ නිකන්. හොරගෙඩිය වගේ බලන් ඉන්න ඕනේ. ඒ උනාට ෆලෝ කරලා නැහැ නේ. අනිවාර්යෙන් ෆලෝ කරන්න. නැත්තම් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා කියලා මට මුකුත් කියන්න එපා. ඒ ගල මගේ පරණ තරහකාරයෙක්ද ඔය. මේ කඩන් ඇවිල්ලා තියෙන තවත් ටිකක් තියෙනවා. දැක්කද ඒ ගල කොච්චර ගැඹුරට තියෙනවද කියලා? ගල්පතුරු සවලේ විසික් ගන්න අමාරුනේ. විසික් ගන්න අමාරු ලොකු ගල්පතුරු ටික මම උඩට අතෙන් විසික් කරා. නැත්තම් මගේ ඔළුවනේ පැලෙන්නේ. ඉතින් හොඳයි. මම ගල් ටික නම් අයින් කරගත්තා නේ. ගේමක් දීලා හැබැයි. ඔන්න ඉතින් අද ගෙනාව ලයික් කමෙන්ට් දාන්න මගේ හොරගෙඩි සෙට් එකට කෑම. හැබැයි වැලි වලින් තමයි හදලා තියෙන්නේ. ඒ මොනවාද? ඒ වැලි තලප තමයි ඒ. මේවා රස වුණාට මන් නම් කැමති නෑ. ඔන්න ඉතින් බණ්ඩි ගෙඩිය පුරවන් නැවතත් සුපුරුදු පරිදි හරන්න පටන් ගත්තා. කොහොමද ලිදේ සයිස් එකයි මගේ සයිස් එක. නිකන් කොණ්ඩේ ගැමුට මිරිස් කල්ලක් දැම්මා. අපි හරමු වතුර සොයාම අපි හරමු. කොච්චර හැරුවත් ඇයි අප වතුර එන්නේ නැත්තේ? කොහොමද මේ හර හර ඉද්දි එකපාරම වතුර බීලක් ඇවිල්ලා මං උඩට ආවත් වතුරත් එක්ක. කුරුමිට්ටන්ගේ ලෝකෙන් මතුවෙන එක කෙසේ වෙතත් මම නම් කුරුමිට්ටෙක් වෙයි කියලා මට විකලාවට හිතෙනවා මේ ලිද හරන් යන යාමට. අනේ අදත් මම ලින්ද රැවට්ටුවනේ හැබැයි. අදත් මට බැලලා හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම හැම කමෙන්ට් එකකම වගේ මම රිප්ලයි කරනවා. මොකද ඒකෙන් තමයි මම තව තවත් දිරිමත් වෙන්නේ. ඔයාලා හැමෝටම උතුරන්නම හරියන්නේ නෙවෙයි. ජය වේවා බුදු සරණයි ජේසු පීඨයි.